අක්කේ මොකද මහා කලබලයක් ඇහුනේ වෙන සාද්දේ. අනේ මල්ලියේ අපේ මේ නාම්බු දෙන්න ජහජරාවක් බොන්න ඇබ්බැහි වෙලා. මුන් දෙන්න කෙලින් කටින් හිට ගන්න බැරි වෙනකම් බොනවා මල්ලියේ. බීලා මේ ගෙදර ඩෙංගා නටනවා. අඩේ අක්කේ හෙන්න පොල් පිටක් කරන් තඩි බාපයවක උකුන්ට මොකද වෙන්නේ බලන්න. අනේ වැඩක් නෑ මල්ලියේ. කොරන්න පුළුවන් જાති කෙරුවා මුන්ගේ මේ බීම නවත්තන්න. දේවාලයක් නම් තියෙනවා. තන නම් හොඳයි. ඕකුන් ආයේ ජීවිතේට බොන එකක් නෑ. අනේ මල්ලියේ මොන දෙයක් කරලා හරි කමන්නේ මුන්ගේ මේ බීම නවත්තන්න පුළුවන් නා. හැබැයි අක්කේ කපු මහත්තයාට පඳුරු කාසිනයි ආමින් තියන්න වෙනවා. කාලාන්තරයක් තිස්සේ බීමට ඇබ්බැහි වෙච්ච උන්ගේ බීම අකම්පා කරන බර වැඩක් නෙ මේක. මම මේකෙන් ගලව ගන්න මෙපැයි මල්ලියේ. ඊට මේ ඔප්පුකට දහිය බණ්ඩ මුදලාලි ගාවත් තියලා කීයක් හරි ගන්න බලන්න. කොයි දැන් ඔය බාන? ඕන් ඔය පිටිපස්සේ හිටියේ. මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇති හවසට කීයක් හරි හොයා ගන්න. අනේ මන්ද මල්ලියේ බුන් දෙන්නට මොනව කරන්නද කියලා මට තේරෙන්නේ නෑ අප්පා. හෙට අනිද්දාම ඕකුන් දෙන්න ඇදගෙන යමුකෝ අපි දේවාලෙට. ඕන්දෝනි ඔච්චර කමකට කැමති නැති හැටි මම බොනවා කියලානේ. අදින් පස්සේ මම බොන්නේ නැහැ උන් ඈ. අම්මේ නොබීම ඉදි. නොබී ඉන්න තමයි. අද දේවාලට යන අම්මත් එක්ක. අනේ මේ අම්මලාගේ සල්ලි විනාශ කරන්න නැතුව ගෙදරට එලා පාඩුවේ ඉන්නවා. හරි හරි දෝනි. අය ජීවිතේට බොන්න නැති ඉන්න තමයි දේවාලට යන්නේ. බලමුකෝ. අක්කේ ඕන කරන කලමනා ටික සේරම ගත්තා නේද? ඔක්කොම නම් ගත්තා මල්ලියේ. අක්කේ එහෙනම් මේ ඉස්සරහා තියෙන පාරෙන් කෙලින්ම යන්න. එතකොට දේවාලේ හම්බ වෙනවා. මල්ලියෙන් නැද්ද එතකොට දේවාලෙට යන්න? අක්කේ මටත් එන්න තියෙනවා නම් හොඳයි. ඒත් මට තවමට යන්න තියෙනවා රාජකාරී ටිකක් කරගන්න. මං හවස් වෙලා කප් මහත්තයාත් හම්බෙලා ඒ පැත්තේ එන්නම්කෝ. හොඳයි මල්ලියේ එහෙනම්. හවස් වෙලා කපු මහත්තයා මොකෑ කියන්නේ බලාගෙන මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ. උඹට පින් මල්ලියේ මගේ කොල්ලෝ දෙන්න බේරලා දෙනවට. පරිස්සමට ගිහින් වරෙල්ලකෝ. යවල්ලා එහෙනම් ඉක්මනට. අපි යන්නම් මල්ලි. ඉක්මන් කොල්ලා වරෙල්ලා. ආපු කාරණාව කියවන අනේ කපු මහත්තයෝ මගේ මේ කොල්ලෝ දෙන්න බීමකට ඇබ්බැහි වෙලා. අනේ උන් දෙන්නව එකෙන් ගලවලා දෙන්න කපු මහත්තයෝ. බීමක් නේද? ඔය කොල්ල දෙන්න වරෙල්ලක මෙහාට. වරෙන් මන්ද ගත්තනා? කෙල්ල වෙන්ද ගනි. Om bim bam boom om bam din ron 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 ron. Om din 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 ron 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 ron. Om din kurgutung algutung kurgutung. Ganje gudde biere aise. Ganja par dul par ais par adu mugem polavata. Om this. අනේ කපු මහත්තයෝ අදින් පස්සේ මගේ කොල්ලෝ දෙන්න බොන්න නැති වෙයි නේද? උන් දෙන්නගේ බීම නවත්තනවට ඔබතුමාට පින් අයිති වෙනවා කපු මහත්තයෝ.
තොපි දෙන්න වර. තොපි දෙන්න බීලා තිබ්බොත් තොපි දෙන්නට ලේබඩ යනවා. තේරුණාද බොලා? ඈ මෙතන බලගතු මන්ත්‍රයක් මතුරලා තියෙන තොපි දෙන්නට. තොපි එකෙක් හරි අය මත්පැන් පානය කරලා තිබ්බොත් තොපිට ලේබඩ ගිහිල්ලා මැරෙන්නේ. තේරුණාද? දැන් ඵලයව තොපි දෙන්න. මේ උඹ හිතන්නේ දෙයියෝ කිව්වේ ඇත්තද? අපේ මන්ද බං මතක් වෙද්දිත් ඇඟ සිලි ගන්නවා. අනේ මේ දෙයියන්ගේ සත්ත්ව බලන්නත් එක බීලා බලමු බං. අනේ උඹට ඕනම් බීපන් මට නම් බයයි බං. ඒ ගෝතයා මගේ අයියා කියන්න ලැජ්ජා. මයි යනවා බං උඹට ඕන වරේ නැත්තවද නිදපන්. හිටපන් බං. ඔය නොබී වෙන්න ඇති නේද ඉන්නේ? තෝනි අනේ මේ තමුසෙල හැදෙන්නේ නැහැ ඔයි. පව් අර අම්මා බොරුවට දේවාල ගන්න සල්ලි වියදම් කරනවා. අපි අද බීවේ දෙයියෝ ඇත්තද බලන්න. අපි ආයෙ බොන්නේ නෑ දෝනි. අනේ මේ යනවා යන්න. අම්මේ දැන් ආයෙ අයියලා බොන්නේ නැති වෙයිද? අනේ මන් දන්නේ. හැබැයි කපු මහත්තයා කිව්ව විදිහට ආයෙ උන් බොන එක නන්නේ. අනේ නොබීම ඉඳි. හරි ඒක බලමුකෝ. අම්මේ මාමා එනවා. මල්ලියේ. ඕකේ. මගේ රාජකාරිය නම් ඉවරයි ඈ. ඕකුන් ආයේ ජීවිතේට බොන එකක් නන්නේ. අනේ උඹට පින් සිද්ධ වෙනවා. මම මහා කරදරයකින් නිදහසුනේ මල්ලියේ. යන්කො එහෙනම් තේ එකක් බොන්න. අම්මේ අයියලා දෙන්න එනවා වැනි. දෙන දෙයියෝ ගෙටගෙන විත් දෙනවා. අපිටත් දවසක හඳ පයියනවා. දවසක අපි මල් පැණියෙන් නානවා. ඕම් බලපංකො මල්ලියේ ඉතින් කොයි මේක හරි ගිහිල්ලා. අනේ මන්ද මට මේ කරුමෙන් කවදාවත් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ අප්පා. පොඩ්ඩක් හිටන් කපු බිල බලන්න. මේකේ සුදුව දාලා නෑනේ. අනේ මේ මල්ලියේ සුදුවා. එහට ගත්තොත් දෙනවා පොතන්ට ගනි. පුතේ උඹලා සෙල්ලම් කරන්නේ දෙයියොත් එක්ක ඈ. දෙයියෝ නෙමෙයි